තමුසෙට කොල්ලෙක් ඉන්නවද? දැන් ඔයාට අකමැති වෙන මට කොල්ලෙක් ඉන්නම ඕනේද? අකමැති වෙන්න හේතුවක් තියෙන්න ඕන. ඔව් මේ අකමැති වෙන්න හේතුවක් තියෙන්න ඕන. උඹට හේතුවනේ දැනගන්න ඕනේ. උඹ කවදා හරි දවසක උඹේ මූණ දැකලා තියෙනවද? උඹලා ගෙදර කණ්ණාඩියක් එහෙම තියනවද බා? උඹ වෙන කැතයියකෝ. තෝගේ කොණ්ඩයක් හරියට පීරන්නේ නැහැ. තෝගේ ඇඳුමක් හරියට මදින්නේ නැහැ. මෙන්න මෙහෙන මෝඩ පාටය. තෝගේ කට බලපන් කට දැක්කම තේරෙනවා සිගරට් බොන මහා කාල කණ්ණියෙක් කියලා. දැක්කම මූණ දෙක වෙන්න දෙන්නවයි හිතන්නේ. පොඩ හිටන්. උඹ දැකලා තියෙනවද උඹ පාරේ යනකොට නිකන් කක්කුට්ටෙක් වගේ උඹට කොන්දක් නැහැ. උඹ ළඟින් යද්දි ගඳම ගඳයි. තොට නහයන්නේ නැද්ද? තව දැනගන්න ඕනේ තොට. මේ නිම්මි. මේක සුරේෂ්ගේ සශීගේ ප්‍රශ්නයක්. ඔයා ප්‍රශ්නයක් කරගන්න නැතුව ඉන්න. ඇත්තද මේක සුරේෂ්ගේ සශීගේ ප්‍රශ්නයක් නැත් තෝ මොකටද ඒක මැත්තට එන්නේ? ඇයි මොකේ කොන්දක් නැති හින්දා උට ජග් ගන්නද? අනේ නිකන් ඵලයන් යන්නේ. මේ තෝ හිතන් ඉන්නේ තෝ අහන එකට ගෑනුව අපි උත්තර දෙන්න ඕනේ කියලාද? ඇයි තෝ අහන එකට උත්තර දෙන්න තෝ පොලිසියද? අම්මයි යන්න. මේ වගේ වට්ටියමලත් එක්ක හැප්පෙන්නේ නැතුව. ඔව් යකෝ වට්ටියමල තමයි. ඇයි මොකද්ද ප්‍රශ්නේ? අද වට්ටිය අරන් ආවේ නෑ. අරන් ආවනත් ඔක බෙල්ලේ දාලා තෝ යවන්නේ. කක් ඵලයෝ යකෝ යන්න. තෝනදකි. කන්ට